පිටසක්වල යානාවකට ගොඩ බහින්න ලංකාවේ හදපු දැවැන්ත ධාවන පතිහක් ගැන ඔයා කවදා හරි අහලා තියෙනවද? හරියට අහසින් බැහැපු යෝධ පීරිසියක් වගේ පෙනෙන ලංකාවේ තියෙන ලොකුම අභිරහසක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ අද්භූත කන්ද පිහිටලා තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල කියන ප්‍රදේශයේ. මේක හඳුන්වන්නේ දානිගල කියලයි. මේ කන්දේ තියෙන ලොකුම විශේෂත්වය තමයි අනිත් කඳු වගේ මුදුන උල් වෙලා නැතුව හරියටම රවුම් හැඩයකට සම්පූර්ණයෙන්ම සමතලාවට පිහිටලා තියෙන එක. අහසින් බැලුවාම මේක හරියට දැවන්ත පිටසක්වල යානාවක් පොළවට බස්සලා තියෙනවා වගේ තමයි පේන්නේ. මේ නිසා ලෝකේ ඉන්න ගොඩක් අය මේක හඳුන්වන්නේ ඒලියන් මවුන්ටන් කියලයි. මේ කන්ද වටා තියෙන අභිරහස හැඩයට විතරක් සීමා වෙන්නේ නැහැ. මේ කන්දේ තියෙන සමහර ගල්ගුහා ඇතුලේ අදින් අවුරුදු දහස් ගානකට කලින් ඇඳපු අමුතුම විදිහේ සිතුවම් පෙට්‍රොග්ලිෆ්ස් හොයාගෙන තියෙනවා. මේ සිතුවම්වල තියෙන්නේ මිනිස්සු හරි සත්තු හරි නෙමෙයි, හරියට අභ්‍යවකාශයට සම්බන්ධ අමුතු සංකේත වගයක්. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න ගම්වාසීන් රැට මේ කන්දට ඉහලින් අමුතු එළි යනවා දැකලා තියෙනවා කියලාත් කතාවක් තියෙනවා. පර්යේෂකයින් හොයාගෙන තියෙන විදිහට මේ කන්ද ආශ්‍රිතව අමුතු චුම්බක බලපෑමක් මැග්නෙටික් අනෝමලි තියෙනවා. සමහර තැන්වලදී මාලිමා යන්ත්‍ර සහ ඉලෙක්ට්‍රෝනික උපකරණ හරියට වැඩ කරන්නේ නැහැ. රාවණා රජුගේ දඬු මුනරේ ගොඩබැස්ස වූ එක තොටුපළක් විදිහටත් මේ දානිගල කන්ද ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇත්තටම මේක පිටසක්වල ජීවීන්ගේ කඳවුරක්ද? නැත්නම් රාවණා රජුගේ තාක්ෂණයක්ද? ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. මේ වගේම අපේ රටේ සහ ලෝකයේ තියෙන නොදුටු රහස් ගැන කතා කරන විවිධ මාතෘකා අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න.